එතකොට දරුවනේ මේ අපි කතා කර ඉන්නේ දෝලන හතරංග පාඩම. ඔයාලට මතකද දැන් අපි කලින් පාඩමේදී සාකච්ඡා කරා සරලානුවර්තී චලිතය සහ වෘත්ත චලිතය අතර තියෙන සම්බන්ධතාව සම්බන්ධයෙන්. එතකොට දැන් ඒත් එක්කම දරුවනේ ඊළඟට අපිට තියෙනවා සරලානුවර්තී චලිත අවස්ථා දෙකක්. එකිනෙකට සම්බන්ධ කරලා ඒ කියන්නේ එයාගේ මේ මොන වගේ භෞතික රාශිද මේ අපිට සමාන කරන්න පුළුවන් අසමාන වෙන්නේ වගේ අවස්ථාවක් අධ්‍යයනය කරන්න තියෙනවා. ඒතර මම මේ අද පාඩමේදී සාකච්ඡා කරන්න යන්නේ මේ සරලානුවර්තී චලිතයේ අවස්ථා දෙකක්. ඒතර මේක තේරුම් ගන්න දරුවනේ අපි උදාහරණයක් ගමු. මම ගන්නම් අපි ගත්තම සරල අවලම්බයක් ගමුකෝ. සරල අවලම්බ දෙකක් ගන්නවා. ඒතර සරල අවලම්බ දෙකක් අපි මේ දෝලනය කරොත් එහෙම අපි දන්නවා එතන තියෙන්නේ සරලානුවර්තී චලිතයේ අවස්ථා දෙකක්. එතන මම මේකේ සර්ව සම සරල අවලම්බ දෙකක් අරගෙන මේ දෙකටම දෙන්නම් එකම විස්ථාපනය. එතන එහෙනම් බලන්න මෙහෙම ඔන්න දරුවනේ මම ගන්නවා ඉස්සෙල්ලම ඔන්න පළවෙනි ඉස්සෙල්ලම ගන්නම් එක සරල අවලම්බයක් මම A කියලා ගන්නම්කො මෙයා මම A. ඒත් එක්ක මම තව එකක් ගන්නවා අපි B කියලා සරල අවලම්බයක් ගමු. එතකොට මෙයාවත් මම මෙන්න මේ වගේ ඔන්න එකම විස්ථාර කියන්නේ මේ දෙන්න සමානයි කියලා අපි ගමු. දැන් මේ ප්‍රමාණයම සරල අවලම්බයක්. මේ දිගත් සමානයි මේ මෙතන සම්බන්ධ අවලම්බයත් ඒ හා සමානයි. එහෙනම් මේ දෙන්න මම ඔන්න දැන් දෝලනය කරන්න හදන්නේ එකම විදියට. හැබැයි දැන් මම මෙතන මේ දෙන්නගේ වෙනස්කමක් අධ්‍යයනය කරන්න ඕන නිසා මම මේ දෙන්න අවස්ථා දෙකකදී චලනය කරනවා. ඒ කියන්නේ මම මෙයා වොන්න යම්කිසි විස්ථාපනයක් දීලා අතාරිනවා. එතරියම අපි දන්නවා මෙයා මෙහෙම මේ වගේ මාර්ගයක මෙයා දෝලණය වෙනවා. මම මෙයා මේ විදිහට දෝලණය වෙන්න ඇරලා යම්කිසි කාලයකට පස්සේ මෙයාව අතාරිනවා ඒ සමානව විස්ථාපනයක් දීලා. ඒතරොන බලන්න දැන් එයත් එනම් මේ වගේ මාර්ගයක චලනය වෙනවා. මම මේ දෙන්න එක තැන අඳින්නම්කෝ. ඔන්න දරුවනේ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මේ මම ඉස්සලම A කියන සරල අවලම්බය මම අරගන්නම්. එතකොට අපි ගත්තොත් මෙයා මෙන්න මේ වගේ පිහිටීමක තියලා මම මෙයාව අතාරිනවා. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙයාට මේ ආරම්භ විස්ථාපනයක් දුන්න නිසා මෙයා මෙන්න මේ මාර්ගයේ චලනය වෙනවනේ. එතකොට අපි මෙයාව මේ පැත්තට මෙහෙම යද්දී මෙයා මෙහෙට යද්දී මෙයා යන අවස්ථාවෙම යම්කිසි දුරක් ගියාට පස්සේ අපි ගමුකෝ මෙන්න මේ වගේ තැනකට ආවා කියන්නකෝ. ඔන්න දැන් මෙයා ඉන්නේ මෙතන A. එහෙනම් A කියන සරල අවලම්බයේ මෙතෙන්ට ආවට පස්සේ මම මෙතෙන්ට සම්බන්ධ කරනවා B ව. ඒ කියන්නේ අපි ගත්තොත් මේක එකම තැනින් කරනව නෙවෙයි මෙයා තැන් දෙකක එකම ආසන්නයේ තැන් දෙකක තියලානේ ඒව චලනය කරනවා B ව වෙනම චලනය කරනවා. මම එකම රූපය අඳින්නම් මේ දෙන්න. එහෙනම් ඔන්න දැන් මෙහෙට යන ගමන්නේ ඒට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. ඒට යන ගමන් ඔන්න B අතාරිනවා. B අතාරියම මොකද වෙන්නේ? A සහ B කියන දෙන්නම මෙහෙම මෙයා පැත්තට චලනය වෙන්න ගන්නවා. එතකොට දැන් මම කාලෙම ඉන්න බෑ. දැන් මේ දෙන්නගේ චලිතය අධ්‍යයනය කරන්න නම් අපි යම්කිසි ආරම්භක මොහොතක් ගන්න ඕන. එහෙනම් මම ආරම්භක මොහොත විදියට ගන්නම් මෙන්න මෙයා හරියට මෙන්න මේ මධ්‍ය පිහිටුම. දෝලන කේන්ද්‍රය පසු කරන ලක්ෂය අපි ගමු. ඒ මේ වස්තු දෙකම අධ්‍යයනය කරන්න ඕන නිසා මම A වස්තුව ගියාට පස්සේ B මෙතෙන්ට එනවනේ. ඒ කියන්නේ A ඉස්සරහට යනවා B මේ ස්ථානට එනවා. එහෙනම් B මේ ස්ථානට එන වෙලාවේදී මම ස්ටොප් වොච් එක අරගෙන කාලෙම ඉන්න ආරම්භ කරනවා. එහෙනම් මම ඒ අවස්ථාව අඳින්නම්. දැන් A කොතනදී ඉන්නේ නම් ඔන්න A ආවා මේ වගේ තැනකට නේ. A කියන කෙනා ඉන්නේ මේ වගේ තැනක. එතකොට B ඔන්න එනවා හරියටම දෝලන කේන්ද්‍රය ආසන්නයට එනවා මෙතන. එතකොට මේ මොහොත තමයි T සමානයි බිඳුව. දැන් ඔන්න මොකද වෙන්නේ නම් B කියන සරල අවලම්බයේ ආරම්භක කියන කාලයේ මනින්න පටන් ගන්න මොහොතේදී ආ ඉන්නේ මෙතන. එතකොට අපි විස්ථාපනයේ මනින්නේ කොතනින්ද? විස්ථාපනයේ මනින්නෙත් මේ දෝලන කේන්ද්‍රය සම්බන්ධ කරගෙන තමයි මනින්නේ. දැන් මොකද වෙන්නේ නම් B ට විස්ථාපනයක් නැහැ. B ගේ විස්ථාපනය බිඳුවයි. කියන්නේ x සමානයි බිඳුවයි. කාගේද? B ගේ. හැබැයි දැන් A ට මොකද වෙලා තියෙන්නේ? A කියන කෙනා දෝලන කේන්ද්‍රයේ යම්කිසි දුරක් චලනය වෙලා තියෙනවානේ. එහෙනම් මම මේ විස්ථාපන x කියලා ගන්නම්කෝ.
එහෙනම් අපි ගත්තොත් එහෙනම් ඒට යම් කිසි දුරක් තියෙනවානේ. එහෙනම් අපි ගත්තොත් එහෙම ඒගේ විස්ථාපනය ඒ කියන්නේ XA මෙහාට යම් කිසි අගයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ අගේ මොකක්ද කියලා. එහෙනම් අපි දන්න බලන්න මේ දෙන්න එකම විදිහේ දෝලනයක් තමයි පෙන්වන්නේ. නමුත් මේ දෙන්නගේ විස්ථාපනය වෙනසක් වෙනවා කාලයත් එක්ක. ඒ කියන්නේ යම් කිසි භෞතික රාශියක යම් කිසි වෙනස් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් දරුවනේ ඔන්න මේ කාලය මනින්න ආරම්භ කරන මොහොතේම ඉඳගෙන ඔන්න චලිත අවස්ථාවට දාලා අපි අඳුම් ප්‍රස්ථාරයක් ඔන්න කාලයත් එක්ක විස්ථාපනය වෙනස. කාලයත් එක්ක විස්ථාපනය විචලනය වෙන විදිහ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මම ඉස්සෙල්ලම B ආරම්භයේ මම B දිහානේ බලන්නේ. ඒ කියන්නේ B කියන කෙනා දෝලන කේන්ද්‍රයේ ඉද්දී විස්ථාපනයේ බිඳුව. එහෙනම් ඔන්න B ගේ සරල අනුවර්ත චලිතය ගත්තොත් අපි කාලයේ බිඳුවේදී මෙයා මෙන්න මේ ආකාරයේ හැඩයක් තමයි පෙන්නන්නේ. හැබැයි දැන් ඔය කියන අවස්ථාවේ A ගත්තොත් මොකද වෙන්නේ? Aට ආරම්භයේ තියෙනවා යම්කිසි දුරක් නේ. ඒ කියන්නේ Aට යම්කිසි විස්ථාපනයක් සිද්ධ කරලා තියෙනවා. එහෙනම් අපි ගත්තොත් එනවා A ඉන්නේ මේ අක්ෂයේ යම්කිසි තැනක මෙන්න මේ වගේ තැනක් වෙන්න පුළුවන්. එහෙනම් මම ගත්තොත් එහෙනම් මෙයාගේ අපිට අනිත් පන් චලිතය මෙන්න මෙහෙම. ඔන්න එතන මේ කවුද? මෙයා තමයි B, මේ තමයි A. එතන අපිට ඔන්න බලන්න දැන් මෙන්න මේ කියන විස්ථාපන වක්‍රයනේ අපිට මේ මෙන්න මේ කියන වෙනස අපි තේරුම් ගන්න ඕන. මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාව ඇසුරින් තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් දරුවනේ ඔන්න දැන් මම මෙන්න මේ කියන චලිත කියන්නේ අවස්ථා දෙකේ කියන්නේ සරල අනුවර්තී චලිත අවස්ථා දෙකෙන් මට ආරම්භයේදී විස්ථාපන වෙනසක් පෙන්වන්නේ A. එහෙනම් මම මේකෙන් මේ B කියන කෙනා වයින් කරන්නම්කො සම්පූර්ණයෙන්ම වයින් කරලා අපි A ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. මේ තියෙන දරුවනේ මේ A කියන සරල අවලම්බයේ චලිත අවස්ථාව කාලයත් එක්ක විස්ථාපනය. එහෙනම් මම ගන්නම් මෙයාගේ අපි දැන් මතකයිනේ ඔයාලට මේ අපි කලින් කොටසේදී ඉගෙන ගත්තා සරල අනුවර්තී චලිතය සහ වෘත්ත චලිතය අතර සම්බන්ධතාවය ඉගෙන ගත්තා. එහෙනම් එතනින් ඔන්න අපි මේ සමීකරණිකුත් අපි ඉගෙන ගත්තනේ විස්ථාපන සමීකරණය මතකද ඔයාලට? එහෙනම් x සමානයි a sin θ. එහෙනම් මෙන්න මේ θ නේ මෙයා සරල අනුවර්තී චලිතයක් නම් සරල අනුවර්තී චලිතයට අදාළ මෙන්න මේ θ කෝණය කියලා අපි ගන්නේ වෘත්ත චලිතය තුළ මේ විස්ථාපනයේදී එයා වෘත්ත චලිතය තුළ ගෙවා ගියපු කෝණය. කියන්නේ කෝණික විස්ථාපනය මම ඒක අඳලා පෙන්නන්නකෝ මෙහෙම. ඔන්න දැන් වෘත්ත චලිතය ගත්තොත් දරුවනේ එහෙනම් මෙන්න මේ අවස්ථාව. කාලය t සමානයි බිඳුවේදී. අපි ගත්තොත් එහෙනම් මෙයා මෙන්න මේ වගේ මේ තියෙන t සමානයි බිඳුව. කියන්නේ මෙන්න මෙතන. එහෙනම් මේ අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ විස්ථාපනය නේ මෙන්න මෙතන යම් කිසි අගයක් තියෙනවනේ. එහෙනම් මෙන්න මේ අගය කියලා කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ තමයි x කියලා අපි අරගෙන තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ කියන මෙයාගේ මේ සිද්ධ කරපු විස්ථාපනය නේ මේ විස්ථාපනයට අදාළව මෙතන මෙන්න මේ කෝණයක් තියෙනවා θ. එතන මේ θ තමයි මේ අපි අරන් තියෙන්නේ. එහෙනම් මේ θ කියන කෙනා අපි දන්නවා අපි වෘත්ත චලිතයේදී ඉගෙනගෙන තියෙනවා θ සමානයි ඔමේගා t. ඔමේගා t එහෙනම් මම මේ සමීකරණෙම ලියනවා x සමානයි a sin ඔමේගා t. එතකොට දරුවනේ මෙන්න මේ θ වලට අපි නමක් දෙනවා. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවේ කලාව කියලා තමයි අපි යාට කියන්නේ. කලා කෝණය කියලාත් කියනවා. කලා කෝණය තමයි අපි ගන්න කවුද? θ කියලා ගන්න. එතකොට දැන් මෙතන බලන්න දැන් එනං දැන් මෙන්න මෙයාගේ කාලය මයින මොහොතේදී මෙයාට යම්කිසි විස්ථාපනයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි ගත්තොත් එමේ දැන් B අර මතක් කරගන්න දැන් මම කලින් හදපු රූපේ B කියන කෙනා හරියටම 15 ලක්ෂයට එද්දී අපි එයා ආරම්භක මොහොතේදී එයාට විස්ථාපනයක් නැහැ. විස්ථාපනයක් නැහැ කියන්නේ මෙතන අනිවාර්යෙන් කලා කෝණයක් නැහැ. හැබැයි දැන් ඒට මොකද උනේ? මේ ඒගේ චලිත අවස්ථාව ගත්තොත් එයාට විස්ථාපනයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් එයාට යම්කිසි කෝණයක් තියෙනවානේ. එහෙනම් අපි ගත්තොත් මේකට අපි එන්නේ කෝණයට අපි නමක් දෙනවා ආරම්භක කලාව කියලා අපි කියනවා. ඒ කියන්නේ ඒට තියෙනවා ආරම්භක කලා අවස්ථාවක්. එහෙනම් ඔන්න මෙතෙන් තව භෞතික රාශියක් එනවා දරුවනේ කාලාරම්භ කෝණය. එයාට මොකද්ද කියන්නේ අපි
කාලාරම්භ කෝණය. කාලාරම්භ කෝණය. අපි මෙයාට කියනවා මම දාන්නම් තීටා නෝට් කියලා දාන්නම්කෝ. අපි දැන් සාමාන්‍ය තීටා 5 ඔය එක එක සංකේත වලින් මේ කාලාරම්භ කෝණය හඳුන්වනවා. මම මේ අවස්ථාවේ දාලා තියෙන්නේ තීටා නෝට් කියලා. එහෙනම් අපි එතකොට එහෙනම් මට බීට නේ බී කියන කෙනාට කාලාරම්භ කෝණයක් නැහැනේ. එහෙනම් මට මෙයාගේ විස්ථාපන සමීකරණය ලියන්න පුළුවන් x සමානයි a sin omega t. මම මේ එතන මේ b නේ එහෙනම් b සම්බන්ධ නිසා මම මෙයාගේ විස්ථාපන දාන්න xb කියලා දාන්නම්කෝ. අපි ඊළඟ a ට ලියුම් බාන සමීකරණේ සරල අනුවාද චලිතයට අදාළ සමීකරණේ එහෙනම් මම ලියනවා xa සමාන වෙනවා a sin omega t. හැබැයි කාලාරම්භ කෝණයක් තිබ්බ නිසා මම දානවා ධන තීටා නෝට් කියලා දානවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි ගත්තොත් එimhe සරල අනුවර්තී චලිත අවස්ථා දෙකක් එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒතර දරුවනේ දැන් මේ A අපි කාලය මනින්න ආරම්භ කරන මොහොත හිතන්නෝ දැන් ඔන්න අපි ගත්ත දැන් A ආරම්භයේ ඒව චලනය කරලා තමයි පස්සේනේ අපි B ව චලනය කරන්නේ. මම ඕකෙදි කාලය මනින්න ආරම්භ කරන්නම් A කියන කෙනා මේ මොහොතේ එන අවස්ථාව ගමුකෝ අපි. එහෙනම් මොකද වෙන්න ඕනේ? එහෙනම් මෙයා ඉන්න ඕනේ මෙතන ඒ කියන්නේ දෝලන කේන්ද්‍රය මත. හැබැයි දැන් B මොකද ඉන්නේ? B පස්සේනේ අපි එවන්නේ. එහෙනම් B කොතනද දෙන්න ඕනේ? එහෙනම් B එන්න ඕනේ මෙන්න මේ වගේ තැනක. එතකොට එහෙනම් t සමානයි බිඳුවේදී දැන් මොකද වෙන්නේ? B ට තියෙන්නේ දැන් අපි විස්ථාපනයම ඉන්නේ මේ පැත්තට නම් B ට තියෙන්නේ ඍණ විස්ථාපනය. එහෙනම් දරුවනේ එතකොට අපි ගත්තොත් එහෙනම් B ගේ කාලාරම්භ කෝණය ඍණ අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙනම් මෙයාට අදාළ අර වෘත්ත චලිතයේ තීටා ගත්තොත් එහෙමනේ. එයා තීටා නෝට් ඍණ වෙනවා. එහෙනම් මං දැන් මේ වගේ අවස්ථාවකට සමීකරණය ලිව්වොත් මට එනවා එහෙනම් x දැන් මම ලියන්නේ කාටද b ට. xb සමානයි a sin omega t ඍණ තීටා නෝට්. එතකොට තේරුම් ගන්න ඕන මොකක්ද එහෙනම්? දැන් කාලය මයින් ආරම්භ කරලා තියෙන්නේ නේද? a කියන කෙනා හරියටම දෝලන කේන්ද්‍රේ පහු කරන අවස්ථාවේ. එතකොට ඒ අවස්ථාවට b ලිව්වොත් තමයි මේ ආකාරයේ සමීකරණයක් අපිට ලියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දරුවනේ මම මේ කාලාරම්භ කෝණය ගැන චුට්ටක් තව ඔයාලට පැහැදිලි කරලා දෙන්න පොඩි සරල උදාහරණයක් කරගන්නම්. අපි ගමු ඔන්න දැන් අපිට විවිධාකාරයේ උදාහරණ තියෙනවනේ. සරල අවලම්බයක් ගන්න පුළුවන්, ස්ප්‍රින් එකක් මත යම්කිසි වස්තුවක් එල්ලලා සිරස්ව දෝලනය කරන්න පුළුවන්. නැත්නම් යම්කිසි මේ සුමට පෘෂ්ඨයක් මත ස්ප්‍රින් එකක් තියලානේ සර්පිලාකාර දුන්නක් මතට යම්කිසි වස්තුවක් සම්බන්ධ කරලා යාව තිරස් පෘෂ්ඨයක් මත දෝලනය කරන්න පුළුවන්. ඔය වගේ විවිධ ආකාරයේ මේ චලිත අවස්ථා අපිට ගන්න පුළුවන්. මම ඕකේ මොකක් හරි එක අවස්ථාවකට සම්බන්ධ කරලා ඔන්න සමීකරණයක් දෙනවා. ඔය ඕනම කියන උදාහරණ නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ උදාහරණය සම්බන්ධ කරලා දෙන සමීකරණ තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මම ගන්නම් මෙන්න මේ වගේ සමීකරණයක්. x සමානයි 5යි sin අපි ගමු කියනම් 0.5යි t ධන දෙක කියලා මම දාන්නම්කෝ. එහෙනම් අපි දැන් අර මේ අපේ පොදු සමීකරණ අපි ලියාගමු දරුවනේ නම් x සමානයි මොකද්ද a sin omega t ධන theta නෝට්. එහෙනම් ඔන්න බලන්න දැන් මේක අපේ විස්තරය කෝණික ප්‍රවේගය සියල්ලම මම කලින් කොටසේදී කිව්වා හොයාගන්න විදිය. එහෙනම් දරුවනේ දැන් බලමු මෙන්න මේ කාලාරම්භ කෝණයනේ theta නෝට් සමාන වෙනවා 2ට. එහෙනම් දැන් මේ බලන්න දැන් මේ වගේ සමීකරණයක මේ කෝණය දෙන්නේ රේඩියන් වලින්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද එහෙනම් කාලාරම්භ කෝණය රේඩියන් දෙකක් නේ. මේ දීලා තියෙන්නේ දෙක කියන්නේ රේඩියන් වලින්. එහෙනම් දැන් අපිට විභාගයෙන් දෙන්න පුළුවන් මෙයාගේ කාලාරම්භ කෝණය අංශක වලින් සඳහන් කරන්න කියලා දුන්නොත් එහෙම අපිට. එහෙනම් අපි මොකද කරන්න ඕනේ නම් අපි දන්නවා දරුවනේ මේ දැන් 5 රේඩියන් 5 ප්‍රමාණයක් සමාන වෙනවා අංශක 180කට. එහෙනම් රේඩියන් දෙකක් බාන්න මොකද කරන්නේ? අපි දෙකෙන් වැඩි කරනවා. එහෙනම් මෙතන කියනවා 360 බෙදීම 5 නේ. මේක සමාන වෙනවා අංශක 360 බෙදීම 5 වෙනුවට අපි ගත්තොත් 3.14 ලියමු අපි. එහෙනම් මෙයා බෙදුවාම ඒවි 114.5ක් වගේ අංශක ප්‍රමාණයක් ඒවි. එහෙනම් දැන් එතකොට මොන බලන්න වෙනා
අපි තේරුම් ගන්න මොකද එහෙනම් කාලාරම්භ කෝණය දැන් මේ දීලා තියෙන්නේ මේ මෙතන දීලා තියෙන රේඩියන් වලින් මෙතන දීලා තියෙන්නේ අංශක වලින් මේ අංශකත් දරුවනේ දැන් මේ දශම වලින් තිබ්බොත් නේද අපිට මේක මේ කලාවලට හරවන්නත් පුළුවන් දශම පහ කලාවලට හරවලා වෙනම ලියන්නත් පුළුවන් උත්තරේ. ඒතර දරුවනේ අපි දැන් මේ සාකච්ඡා කරගෙන දෝලන හා තරංගවල සරලානුවර්තී චරිතවල අදාළ කොටස්නේ. ඒතර මම ගිය පාඩමට කලින් පාඩමේ මම ඔයාලට මේ කියලා දුන්නා මේ සරලානුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක විස්ථාපනය ප්‍රවේගය ත්වරණය සම්බන්ධ සමීකරණ ගොඩනගන විදිය. ජීව විද්‍යාව හදාරන දරුවන්ට වගේ නම් අපි දන්නවා මේ ත්‍රිකෝණමිතික සමීකරණ වල මේ කියන්නේ භාවිතයන් අපිට නෑ. ඒක බොහොම සරල අවස්ථාවක් තමයි තියෙන්නේ. sin cos tan සම්බන්ධ වෙන අවස්ථාව. හැබැයි දැන් මැත්ස් කරන දරුවනේ මේ අපිට දන්නවනේ විවිධාකාරයේ සම්බන්ධතා සහිත ත්‍රිකෝණමිතික සමීකරණ තියෙනවා. ඒතකොට දැන් මම අර ඔයාලට මතකද මම ලියපු සමීකරණ වල අපි විස්ථාපනය ලියුවේ කවුද? x සමානයි a sin omega t. එතකොට ත්වරණයේ සමීකරණයක් ආදරුනේ a සමානයි ඍණ omega වර්ග x. එතකොට මතකද මම ඔයාලට කියලා දුන්නා මේ ප්‍රවේගයට. ඒ කියන්නේ යම් කිසි විස්ථාපන අවස්ථාවකට දාලා ප්‍රවේගය අපි ගත්තොත් මෙයාගේ cos අවස්ථාවක් තමයි අපිට ආවේ. ඒතර a omega cos omega t කියන සමීකරණයක් ආවා. දැන් මේ සමීකරණය අපිට එන විදිය අදහස ඔයාලා ගොනුවේ තියෙන්න ඕන. හැබැයි මේ සමීකරණය භාවිතා කරලා අපිට මේ ගණන් හදන්න එන්නේ නැහැ. නමුත් අපිට සමහර තැන්වලදී මේක මේ අපිට දැන් අපිට MCQ වගේ තැන්වලදී ඉක්මනට උත්තරේ ගන්න මේක භාවිතා කරන්න පුළුවන්. නමුත් දැන් ඔන්න දරුවනේ මේ දැන් අපිට මේ ත්‍රිකෝණමිතික සමීකරණ නැහැනේ. නැති වුණාට දැන් මේ ප්‍රවේගයට වෙනම සමීකරණයක් තියෙන ගොඩනගලා. ඒතකොට ඒකත් හැබැයි ගොඩනගලා තියෙන දරුවනේ ත්‍රිකෝණමිතික සමීකරණ ඇසුරින්. දැන් අපි ගත්තොත් ත්‍රිකෝණමිතික සමීකරණ වල තියෙනවා sin වර්ග θ ධන cos වර්ග θ සමානයි 1යි කියලා සමීකරණයක් තියෙනවා. ඒතර අපි කරගෙන එන මේ අර වෘත්ත චලිතයේ අවස්ථාවන් සම්බන්ධ කරලා මට පුළුවන් මේ සමීකරණයේ ඇසුරින් ප්‍රවේගයට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් දරුවෝ. ධන හෝ ඍණ ඔමේගා a වර්ග ඍණ x වර්ග. ඒතර ඔන්න බලන්න නම් ප්‍රවේගය අපිට හොයාගන්න පුළුවන් විස්තරය අපි දන්නවනම් විස්ථාපනය දන්නවනම් කෝණික ප්‍රවේගය දන්නවනම් යම්කිසි විස්ථාපන අවස්ථාවකට අදාළ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. එතකොට මේ සමීකරණ දරුවනේ අපිට මෙයා අවශ්‍යත් නැහැ, මෙයා අවශ්‍යත් නැහැ අපිට. එතකොට ඔන්න ඔය කියන සමීකරණ තුන සහ අපි අර වෘත්ත චලිතයේදී ඉගෙනගත්ත භෞතික රාශි සම්බන්ධ වෙච්ච සමීකරණ වලට අදාළ විවිධ මේ යෙදීම් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දරුවනේ මේ දැන් මම ඊළඟ පාඩමේදී ඒවට සම්බන්ධ ගණන් ටික කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් විභාගෙදී එන්න පුළුවන් අවස්ථාවන් තමයි මේ දැන් පසු විභාග ප්‍රශ්න වල ඇවිල්ලක් තියෙනවා මේ වගේ ඒවා. අපි ගත්තොත් එහෙම දැන් තරාදියක් මත යම්කිසි වස්තුවක් තියලා ඒ වස්තුව තරාදිය මත අපි මේ සරලානුවර්තී චලිතය යොදවනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් තරාදියක් මෙහෙම තියෙනවා. තරාදිය මත යම්කිසි වස්තුවක් තියලා අපි ගත්තොත් මෙන්න මේ වස්තුව මං මේ ආකාරයට සිරස් චලිතයක අපි ගත්තොත් දෝලණය වෙන්න සලස්වනවා. එහෙනම් මේනවා මොකක්ද එහෙනම් සිරස් සරලානුවර්තී චලිතයක්. හැබැයි ඒ වගේම මට පුළුවන් අර සුමට මේසයක් මතනේ අපි ගත්තොත් එහෙම සුමට මේසයක් මත මෙහෙම සර්පිලාකාර දුන්නක් තියලානේ මෙයාට වස්තුවක් සම්බන්ධ කරලා මෙයාව මේ ආකාරයට දෝලණය කරන්න පුළුවන්. එතකොට මේක තිරස් පෘෂ්ඨයක් මත සිදුවන චලිතයක්. එතකොට මේකේ මෙන්න මේ වගේ අවස්ථාවක දැන් දීලා තියෙනවා මේ තරාදිය මෙයාගේ මේ චලිත අවස්ථාවට අදාළව අපි දන්නවා මෙයාගේ ස්කන්ධයනේ ස්කන්ධයේ විවිධාගයන් පෙන්වන්න පුළුවන්. ඒතර උපරිම පෙන්වන්න පුළුවන් පාඨාංගය සහ අවම පෙන්වන්න පුළුවන් පාඨාංගය වගේ අගයන් අහලා තියෙනවා. ඒ වගේම දරුවනේ මේ දැන් දුණු දෙකක් මත දුණු දෙකකින් වස්තුවක් එල්ලලා අපි ගත්තොත් එහෙම මේ දෝලණය කරන්න පුළුවන්. ඒ දුණු දෙක සම්බන්ධ කරන විදි තියෙනවා. ඒතරාන් ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර මම ඊළඟ පාඩමේදී ඔය වගේ වැදගත් මේ කියන්නේ සාමාන්‍ය සරල අවස්ථාවක් නෙවෙයි.
සාමාන්‍ය ඔයාලට යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් අවස්ථාවට දාලව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා.